ආයිබෝවන් කියලා පිළිගන්නවා ඉන්ටු සිනිමැටික් YouTube channel එකට ඔන්න අරගෙන ආවා 2010 වර්ෂයේ රිලීස් වුණ The Expendables 1 කියන සුපිරිම ෆිල්ම් එක. අතිභයානක මෙහෙයුම් වගේම ඇක්ෂන් වලින් පිරුණු මේ ෆිල්ම් එක අද වන විට IMDb 6.5ක එකක් වාර්තා කරලා තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එකට IMDb 6.5ක එකක් ප්‍රමාණවත්ද කියලා ඔයාලට වීඩියෝ එක බලාගෙන යද්දිම තේරෙයි. කොහොම වෙතත් මේ ෆිල්ම් එකේ කතාව මොන වගේ එකක්ද කියලා මම කෙටියෙන් පැහැදිලි කරලා ඉන්නවා. ජීවිතය පවා අවධානම ඉදාගෙන මුදවා ගැනීමේ මෙහෙයුම් මිනිමෙරුම් වගේ වැඩ කුලියට කරන කල්ලියක් ඉන්නවා. මේ කල්ලියට පුද්ගලෙක් අලුත් මෙහෙයුමක් බාර දෙනවා. මේ ලබා දුන් මෙහෙයුමේදී මොවුන්ට ලැබෙන්නේ ප්‍රදේශයක පිහිටි දූපතක් දරුණු ලෙස පාලනය කරන ජෙනරාල් කෙනෙක්ගෙන් ඒ දූපත බේරගන්න එකයි. මේ දූපතේම මත්ද්‍රව්‍ය බිස්නස් කරන නිලධාරියෙකුත් ඉන්නවා. මේ නිලධාරියයි මේ ජෙනරාලුයි එකට එකතු වෙලා තමයි මේ දූපත පාලනය කරන්නේ. මේ මෙහෙයුම අතරවාරයේදී මොවුන්ට අමුත්තකුත් මුණ ගැහෙනවා. මේ අමුත්තා හින්දා මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම වෙනස් මතකට හැරෙනවා. මේ කතාව වටා තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් කවුද මේ කල්ලිය? කල්ලියට මෙහෙයුම ලබා දෙන පුද්ගලයා කවුද? මේ මෙහෙයුමට කොච්චර මුදලක් ගෙවයිද? දූපතේ මත්ද්‍රව්‍ය බිස්නස් කරන නිලධාරියා කවුද? මේ මෙහෙයුමේදී හමුවන අමුත්තා කවුද? ඇත්තටම අමුත්තා නිසා මෙහෙයුම වෙනස් මතකට හැරෙයිද? විශේෂම දෙයි. මේ මෙහෙයුම සාර්ථක වේද? වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර වීඩියෝ එකේදී හම්බ වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හෝ channel එක subscribe කරන්න අමතක වුණා නේද? එහෙනම් දැන් subscribe කරලා bell icon එකටත් පුංචි touch එකක් දීගෙන like එකකුත් දාන්න කියලා මතක් කරනවා. මේ සිනමාවට into cinematic. ෆිල්ම් එක ආරම්භ වෙන්නේ කුලී කල්ලියගේ වැදගිදිරිකක් පෙන්නලා. මුලින්ම අපිට පෙන්නනවා ව්‍යාපාරික පිරිසක් ගමන් කරන නැවක් මංගොල්ලකාරීන් පිරිසක් විසින් මංගොල්ල කරනවා. මේ මංගොල්ලකාරයෝ ටික ව්‍යාපාරික පිරිසෙන් කප්පන් ඉල්ලන ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා බෝට්ටුවකින් මෙතනට කුලී කල්ලිය එනවා. මේ කල්ලියේ ඉන්නවා සමාජිකින් 6 දෙනෙක්. මේ 6 දෙනාගේ නම් මම දැන් වෙනම පැහැදිලි කරන්නම්. බාර්නි රෝස් මේ තමයි කණ්ඩායමේ ප්‍රධානිය. අනිත් අය තමයි ජෙන්සන්, පෙයින්, ටෝල්, ලී, යන් කියන 5 දෙනා. මෙතනින් එහාට මේ කල්ලියට මම රෝස් ඇතුළු කණ්ඩායම කියලාම කියන්නම්. ඉතින් රෝස් ඇතුළු කණ්ඩායම මෙතනට ආවට පස්සේ මංගොල්ලකාරයෝ පිරිස අවශ්‍ය කප්පම් මුදල දුන්නේ නැත්නම් ප්‍රාණාපකරුවන් වෙලා ඉන්න මේ ව්‍යාපාරික පිරිස මරලා දානවා කියලා තරසනය කරනවා. ඒත් එක්කම එක මංගොල්ලකරුවෙක් ප්‍රාණාපකරුවෙක්ව මරන්න යද්දිම ශනිකව ක්‍රියාත්මක කරන අපේ බාර්නි රෝස් ඇතුළු සෙට් එක මංගොල්ලකාරයෝ ඔක්කොටම වෙඩි දීලා එතනම මරලා දානවා. ව්‍යාපාරික සෙට් එක මුදවාගෙන රෝස්ගේ කට්ටිය එන්න හදනකොට රෝස්ගේ කල්ලියේ ඉන්න ජෙන්සන් මංගොල්ලකාරයෙක්ව එල්ලන්න හදනවා. කණ්ඩායමේ ප්‍රධානියා බාර්නි රෝස් මේ දෙයට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. රෝස් කියනවා අපි වගේ පහත් වැඩ කරන්නේ නැහැ කියලා. කියන දේ අහන්නෙම නැති නිසා කල්ලියේ ඉන්න යන්නවිල්ලා ජෙන්සන්ට පහර දෙනවා. දෙන්නගේ වලිය දුරද කියන හින්දා රෝස් ඇවිල්ලා ජෙන්සන්ගේ ඔලුවට පිස්තෝලේ තියනවා. එතනින් පස්සේ තමයි මේ දෙන්නගේ වලිය නතර වෙන්නේ. මේ සිද්ධියේදී අපිට පෙන්වන්නේ ජෙන්සන් තමන්ගේ මතයට වැඩ කරන බවක් තමයි. ඇත්තටම මේ වැඩ කරන විදිය හින්දා ජෙන්සන්ට මොකක් වෙයිද? බලමු ඉස්සරහට. ඒත් එක්කම අපිට පෙනෙනවා මේ මෙහෙයුමත් ඉවර කරලා රෝස් ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ ගුවන් යානයෙන් නැවත ගොඩබිමට එන ගමන් ඉන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෝස් ඇතුළු කණ්ඩායමේ ඉන්න ලීව. ලී එනවා එයාගේ පින්වතිය හමු වෙන්න. ලීගේ පින්වතියගේ නම තමයි ලේසි. මේ දෙන්නම මෙහෙම කතා කර ඉන්න ගමන් ලී තමන්ගේ පින්වතිය වන ලේසිට ගිෆ්ට් එකකුත් දෙනවා. මේ වෙලාවේදී මෙතනට ලේසිගේ ගෙදර ඇතුළේ ඉඳලා කොල්ලෙක් එනවා. මේක දැකලා අවුල් ගිය ලී ලේසිගෙන් අහනවා මේ කවුද කියලා. ලේසි කියනවා මේ මගේ යාළුවෙක් කියලා. මේක විශ්වාස කරන්න බැරි ලී අවුලෙන්ම මෙතනින් යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වලීනා කියන දූපතට බලෙන් වගේ මිනිස්සු පිරිසක් අරගෙන එනවා. මේ දූපත කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇයි මේ බලමු වගේ මිනිස්සු පිරිසක් මේකට අරගෙන ආවේ? මේ ප්‍රශ්න වලට උත්තර අපිට දැම්ම හම්බෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. පහුවෙනිදා උදේ වෙන සිද්ධියක් තමයි ඊළඟට අපිට පෙන්වන්නේ. බාර්නි රෝස් අපේ කුලී කණ්ඩායමේ ප්‍රධානියා ගිහින් ඉන්නවා පල්ලියකට. ඉතින් පල්ලියක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ගනුදෙනුව කිව්වේ රෝස් ඇතුළු කණ්ඩායම අලුත් මෙහෙයුමක් බාර ගන්න තමයි යන්නේ. මෙතනදී මෙහෙයුම ලබා දෙන්නේ චර්ච් කියලා පුද්ගලයෙක්. චර්ච් කියනවා වලීනා කියන දූපතක් තියෙනවා. ඒ දූපත පාලනය කරන නායකයා විදිහට ඉන්න ජෙනරාල් ගාර්සා ඉතා දරුණු විදියට තමයි එම දූපත පාලනය කරන්න කියලා.
රජයේ නිලධාරියෙක් ගරසව සල්ලි වලට කපටිකමින් අල්ලගෙන එම දූපතේ මත්ද්‍රව්‍ය බිස්නස් කරනවා කියලා චර්ච් පාස්ටර් රෝස් අහනවා අපෙන් මොකද්ද කරන්න ඕනි කියලා. චර්ච් කියනවා ගරසව සහ දූපතේ මත්ද්‍රව්‍ය බිස්නස් කරන නිලධාරියා මරන්න ඕනි කියලා. මේ දූපතේ මත්ද්‍රව්‍ය බිස්නස් කරන නිලධාරියා කවුද? කොහේ වැඩ කරපු කෙනෙක්ද කියලා අපිට ඉස්සරහට පෙන්නනවා. රෝස් කියනවා මේ වැඩේ කවුරුවත් බාරගන්නේ නැති වැඩක් නිසා අපේ ගාන ඩොලර් මිලියන 5යි කියලා. මුලින් භාගයක් ඕනේ, ඉතුරු භාගෙ වැඩේ කළාට පස්සේ ඕනේ කියලාත් කියනවා. චර්ච් වැඩේට කැමති වෙනවා. රෝස් චර්ච්ගෙන් වලීනා දූපතේ සිටියමුකුත් ඉල්ලගෙන එනවා කණ්ඩායමේ සැලසුම් ගහන තැනට. රෝස් වලීනා දූපතේ මැප් එක බල ඉද්දිම මෙතනට එනවා කණ්ඩායමේ තමන්ගේ මතයට වැඩ කරන මම මුලින් සඳහන් කරපු ජේන්සන්. මැප් එක බල ඉන්නව දැකපු ජේන්සන් අහනවා රෝස්ගෙන් වලීනාවල වැඩක් බාරගත්තද කියලා. රෝස් කියනවා ජේන්සන් ඔබ හිතුණු විදිහට මෙතන වැඩ කරන නිසා ඔබ මේ වැඩේට සම්බන්ධ කරගන්න බෑ. ඔබ මට විශ්වාස නැහැ කියලා. හරි එහෙනම් ඔබට මාව විශ්වාස කරන්න බෑනේ. ඔබ පරිස්සම් වෙලා ඉදපන් කියලා රෝස් එක්ක ප්‍රශ්නයක් දාගත්ත ජේන්සන් මෙතනින් යන්න යනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්නයක් දාගත්ත ජේන්සන් මේ රෝස් ඇතුළු කණ්ඩායමට මොන වගේ දෙයක් කරයිද කියලා අපි ඉස්සරහට බලමු. ඊට පස්සේ අපිට පෙන්නනවා චර්ච් දීපු විස්තරات එක්ක රෝස් ඇතුළු කණ්ඩායම මේ මෙහෙයුම ගැන කතා බහ කරනවා. චර්ච් දීපු විස්තර වලට අනුව නම් දූපතේ සොල්දාදුවන් 100ක් වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ. කණ්ඩායම හිතන් ඉන්නේ මෙහෙයුම ලේසි වෙයි කියලා. ඒත් එක්කම යන් කියනවා අපි පොරොන්දුන ගාන වැඩි කරන්න ඕනේ. මට මගේ ළමයාව ඉස්කෝලේ දාගන්න ඕනේ. පවුල් ප්‍රශ්න තියෙනවා. ඒවට සල්ලි ඕනේ කියලා. රෝස් කියනවා ගාන වෙනස් කරන්න බෑ පොරොන්දුන ගාන එහෙමම තියෙයි කියලා. ඒත් එක්කම පෙයින් කියනවා එයාලට පොඩි හමුදාවක් නින්නේ වැඩේ ලේසි වෙයි කියලා. ඊට පස්සේ ලීසා රෝස් තීරණය කරනවා අපිට දූපත ගැන ලැබිලා තියෙන තොරතුරු මදි ඒ නිසා අපි දූපතට ගිහිල්ලා තව විස්තර ටිකක් හොයාගන්න ඕනේ කියලා. ඉතින් මෙයාලා හිතන විදියට මෙහෙම ලේසි වෙයිද? දැනගන්න නම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඊළඟ සිද්ධියදී අපිට පෙන්නනවා ලීසා රෝස් විස්තර හොයන්න බලාපොරොත්තු වෙන වලීනා දූපතට ඔවුන්ගේ ගුවන් යානෙන් ගමන් කරමින් ඉන්නවා. ලීසා රෝස් මේ දූපතට එන්නේ සතුන් ඡායාරූපගත කරන දෙන්නෙක් විදියට. ලී මෙතනදී පොඩ්ඩක් බය වෙලා වගේ තමයි ඉන්නේ. ඒ ගැන සැක හිතලා මෙතන ඉන්න නිලධාරිය අහනවා ලීගෙන් ඔයා බය වෙලාද ඉන්නේ කියලා. ලී කියනවා නෑ මම බය වෙලා නෑ කියලා. ඒත් එක්කම රෝස් කියනවා යානයේ ජනේල විවෘත කරගෙන ආවේ ඒ නිසා මූණ වේලිලා වගේ තියෙන්නේ කියලා. රෝස් එහෙම කියපු නිසා නිලධාරියගේ සැකේ නැති වුණ බවක් අපිට මෙතනදී පෙන්නනවා. ඊළඟට මෙයාලා දූපතේ තත්ත්වය මොන වගේද කියලා හොයන ගමන් ඉන්නකොට ගරසව සල්ලි දීලා කපටිකමින් රවට්ටගෙන ඉන්න නිලධාරිය සමග සොල්දාදුව සෙට් එකක් මෙතනට එනවා. රෝස් සහ ලී හැංගිලා මෙයාගේ ෆොටෝ කිහිපයකුත් ගන්නවා. පස්සේ මෙයාලා කතා බහ කර ඉන්නකොට මම අර කලින් සඳහන් කරපු අමුත්තිය මෙතනට එනවා. මෙයාගේ නම තමයි සෑන්ඩ්‍රා. ඉතින් මේ සෑන්ඩ්‍රාගේ හමුවීම හින්දා මේ කල්ලියගේ මෙහෙම වෙනස් මතකට හැරෙනවා. ඊළඟ සිද්ධියේදී මේ අමුත්තිය වන සෑන්ඩ්‍රා ලීසා රෝස්ව වාහනේ දාගෙන යන ගමන් ඉන්නවා අපිට පෙන්නනවා. සෑන්ඩ්‍රා මේ දෙන්නගෙන් නම් දෙක ඇහුවාම මේ දෙන්න කියන්නේ බූඩා සහ පේස්ට් කියලා. රෝස් සහ ලී බොරු නම් දෙකක් කිව්වේ මේ දෙන්නගේ අනන්‍යතාවය හෙළිකිරීමට නොහැකි නිසා කියලා අපිට මේ වෙලාවේදී තේරෙනවා. රෝස් සහ ලී සෑන්ඩ්‍රාගේ වාහනේ යන ගමන් ඉද්දි සෑන්ඩ්‍රා ඇඳපු චිට්ට ටිකක් වාහනේ එල්ලලා තියෙනවා. රෝස් සහ ලී දකිනවා. රෝස් අහනවා ඔයාද මේ ඔක්කොම ඇඳි කියලා. සෑන්ඩ්‍රා කියනවා ඔව් කියලා. ඒ වෙලාවේදී සෑන්ඩ්‍රා ඒ චිට්ට වලින් එකක් රෝස්ටත් දෙනවා. තුන් දෙනාම දූපතේ විස්තර කතා කරන ගමන් ඉස්සරහට යනවා. සෑන්ඩ්‍රා කියනවා රජයේ නිලධාරියෙක් ගරසව සල්ලි වලට ගත්තා. දැන් ගරස වැඩ කරන්නේත් රජයේ නිලධාරියාගේ උපදෙස් වලට අනුව. ඔවුන්ගේ ක්‍රියාවලට විරුද්ධ වන මිනිස්සුන්ව මරා දානවා කියලා සෑන්ඩ්‍රා පවසනවා. සෑන්ඩ්‍රාගේ අම්මයි තාත්තත් දැන් ජීවතුන් අතර නැහැ කියලා තමයි සෑන්ඩ්‍රා මේ වෙලාවේදී කියන්නේ. මේ යන අතරමඟදී ලී වාහනෙන් බහිනවා. ලී කොහෙටද යන්නේ කියලා නම් අපිට මේ වෙලාවේදී පෙන්වන්නේ නැහැ. සෑන්ඩ්‍රා සහ රෝස් එනවා මන්දිරයක් ගාවට. රෝස්ගේ මෙහෙයුමට ඕනි තොරතුරු හොයලා බලන්න තමයි රෝස් මෙතනට ආවේ. ඉතින් සෑන්ඩ්‍රා ඒක දන්නේ නැහනේ. සෑන්ඩ්‍රා අහනවා රෝස්ගෙන් ඇයි ආව මෙතනට එක්කරන් එන්නේ කිව්වේ කියලා. රෝස් කියනවා අපිට ආව මේකට ඇදලා ගන්න උවමනාවක් නැහැ. ඔයා මෙහි ඉන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා. රෝස් කියන්නේ කිසි දෙයක් මේ සෑන්ඩ්‍රාට තේරෙන්නේ නැහැ. සෑන්ඩ්‍රා දන්නෙත් නැහැ. සෑන්ඩ්‍රා අහනවා මොකද්ද ඇදලා ගත්ත කියලා අදහස් කරේ කියලා. රෝස් කියනවා ඔයා අපේ මෙහෙයුමට අවශ්‍ය කෙනෙක් නෙවෙයි. මම වගේ නම් මම මෙහි ඉන්නේ නැහැ මම යනවා කියලා රෝස් කියනවා. සෑන්ඩ්‍රා මේ කිසි දෙයක් ගණන් ගන්න පාටක් නම් පේන්නේ නැහැ. සෑන්ඩ්‍රා කෙලින්ම කියනවා රෝස්ට ඔයා දැන් මෙතනින් යන්න ඕනේ කියලා. ඒත් එක්කම මෙතනට එනවා වාහනයකින් සෙබළු කණ්ඩායමක්. සෑන්ඩ්‍රා කියනවා රෝස්ට පොඩ්ඩක් ඉන්න මම සෙබළුන්ට කතා කරන්නම් කියලා. වාහනෙන් බහැලා ආපු එක සෙබළෙක් සෑන්ඩ්‍රාට කියනවා ඔයාට මෙතනට එන්න තහනම් කලින් වතාවකුත් අනතුරු ඇඟවුවා කියලා. ජෙනරල්ගේ දුවට උනත් වෙඩි තියන්න පුළුවන් කියලාත් ඒ සෙබළ කියනවා. මේක අහන් ඉඳපු රෝස්ටත් පුදුමයි. එතකොට තමයි රෝස් දැනගන්නේ සෑන්ඩ්‍රා කිව්වේ බොරු කියලා. සෑන්ඩ්‍රාගේ තාත්තා තමයි දූපත පාලනය කරන ජෙනරාල් ගාසා කියලා දැන් තමයි රෝස් දැනගන්නේ.
ඒ වෙලාවදී මෙතනට ආව සෙබළු සෙට් එක සැන්ඩව අල්ල ගන්නවා. රෝස්ටත් එක සෙබළෙක් පිටිපස්සෙන් ඇවිල්ලා පහර දෙනවා. සැන්ඩව තාත්තගාවට ගෙනියන්න කියලා සෙබළෙක් කියද්දී කලින් වාහනින් බැහැපු ලී සෙබළෙක්ට පිහිපාරක් ගහගෙන මෙතනට එනවා. රෝස් සහ ලී දෙන්නත් එක්කම එකතු වෙලා මෙතන ඉන්න සෙබළු සෙට් එකම මරලා දානවා. ඊළඟට අපිට පෙන්වන්නේ සැන්ඩ්‍රවත් දාගෙන වාහනෙන් රෝස් සහ ලී මෙතනින් පැනලා යනවා. යන ගමන් ලී අහනවා රෝස්ගෙන් සැන්ඩ්‍රත් අපිත් එක්ක එනවද කියලා. ඒත් එක්කම සැන්ඩ්‍රා කියනවා මට බෑ ඕගොල්ලොත් එක්ක එන්න කියලා. රෝස් කියනවා සැන්ඩ්‍රා ඔයා අපි එක්ක ආවේ නැත්තම් ඔයාව විනාඩි 5ක්වත් යන්න කලින් සෙබළු ඇවිල්ලා අල්ලන්නේයි කියලා. ඒත් සැන්ඩ්‍රාගේ මූණේ කිසිම බයක්වත් තිගැස්මක්වත් පේන්න නම් නැහැ. සැන්ඩ්‍රා උත්සාහ කරන්නේ තනියම මේ ප්‍රශ්නෙට මූණ දෙන්න වගේ. රෝස් සහ ලී ඇවිල්ලා තින්නේ සල්ලි වලට මේ දූපත බේරගන්න කියලා සැන්ඩ්‍රා දන්නෙත් නැහැ. කොහොම වෙතත් මෙයාලා පස්සෙන් හමුදාවක්ම දැන් එළවනවා. රෝස් සහ ලී ගියේ මෙහෙයුමට කලින් දූපතේ වැඩිදුර විස්තර හොයන්න. ඒත් ඔන්න හිතුවවත් නැති විදිහට හමුදාවක්ම මෙයාලා පස්සෙන් එළවන්න පටන් අරන්. ඉතින් රෝස් සහ ලී කියන්නේ ලේසි බාසු දෙන්නෙක් නෙවෙයි කියලා අපි හොඳටම දන්නවා. දූපත සල්ලි වලට අරන් තියෙන රජයේ නිලධාරියා යටතේ වැඩ කරන සෙබළු තමයි මේ තුන් දෙනා පස්සෙන්ම පන්නන්නේ. කොහොම හරි මෙයාලා එනවා මෙයාලගේ යානේ ගොඩ බස්සපු තැනට. රෝස් කියනවා ලීට සැන්ඩවත් අරන් යානේට යන්න කියලා. රෝස් යනවා ගුවන් තොටුපළේ ඉන්න සෙබළු ටික මරලා දාන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සැන්ඩ්‍රා වරන් යන ලීව. ලී කියනවා සැන්ඩ්‍රාට යානේට නගින්න කියලා. ඒ සැන්ඩ්‍රා කියනවා මට බෑ මට මෙහෙ ඉන්න ඕනි කියලා. ලීටත් කරන්න දෙයක් නැහැ. සැන්ඩ්‍රාට පැහැදිලි කර කර ඉන්න වෙලාවකුත් නැහැ. ලී තනියම යානයේ ගුවන් ගත කරනවා. මේ වෙලාවේදී යානයට පහර දෙන්න හදන සෙබළු ටික රෝස් ඇවිල්ලා එතරම් මරලා දානවා. ඊළඟට පෙන්නනවා මේ දූපතෙන් යන්න බෑ කිව්ව සැන්ඩ්‍රා වාහනයක හැංගිලා ඉන්නවා. තොටුපොළ ගාව ඉන්න සෙබළු ටික මරලා දාපු රෝස් අන්තිම මොහොතේදී කොහොම හරි යානයට නැග ගන්නවා. දෙන්නම් මෙතනින් බේරලා යන ගමන් ඉන්නකොට සැන්ඩ්‍රා රෝස්ට දීපු චිත්‍රය රෝස් දකිනවා. ඒ චිත්‍රය දැකපු රෝස් ආයි දූපතට ගිහින් පස්සෙන් එළවපු සෙබළු ටික මරලා දාන්න හිතිලා යානේ ආයි හරවන් යනවා. ලී යානම අපි ආයි එහෙට යනවාද කියලා. රෝස් කියනවා ඔව් යානේ ඉස්සරහා ගන්නකින් වැඩේට බහිමු කියලා. ලී යනවා ගන්නෙක් ගාවට. ඔන්න තොටුපොළේ ඉන්න සෙබළු සෙට් එකට ලී සහ රෝස් එකතු වෙලා හිතා ගන්නවත් බැරි විදිහට පහර දීගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ දූපත සල්ලි වලට අරන් ඉන්න රජයේ නිලධාරියව. ඉතින් මෙතනට එනවා අපේ රෝස් ඇතුළු කණ්ඩායමේ හිටිය ජෙන්සන්. කලින් මම ඔයාලට කිව්වා ජෙන්සන් තමන්ගේ මතයට වැඩ කරන නිසා මේ වලිනා දූපත බේරගන්න මෙහෙයුමෙන් රෝස් ජෙන්සන්ව අයින් කළා කියලා. එතනදී ජෙන්සන්ව අයින් කරපු තරහට ජෙන්සන් ඔන්න රජයේ නිලධාරියත් එක්ක එකතු වෙලා. ඉතින් මේ ජෙන්සන් රජයේ නිලධාරියා රෝස් ඇතුළු කණ්ඩායමට එරෙහිව කොහොම පාවිච්චි කරයිද? අපි ඉස්සරහට බලමු. ඊළඟට අපිට පෙන්නනවා රෝස් ඇතුළු කල්ලි එකතු වෙලා දූපතෙන් ගත්ත ෆොටෝ සහ මෙහෙම බාර දුන්න චර්ච්ගේ විස්තරය සංසන්දනය කරලා බලනවා. ඔන්න දැන් තමයි මම මුලින් සඳහන් කරපු ප්‍රශ්න කොටකට වගේ පිළිතුරු හම්බ වෙන්න යන්නේ. රෝස් ඇතුළු කල්ලියට මේ මෙහෙම බාර දුන්න චර්ච් නම් පුද්ගලයා CIA නිලධාරියෙක් කියලා ඔවුන් මේ වෙලාවෙත් දැනගන්නවා. චර්ච් මේ කණ්ඩායමට මෙහෙම බාර දෙනකොට ප්‍රධාන ඉලක්කය උනේ ජෙනරල් ග්‍රාසා. ඒත් මෙහෙයුමේ සැබෑම ඉලක්කය වෙලා තියෙන්නේ දූපත සල්ලි දීලා කපටිකමින් පාලනය කරන රජයේ නිලධාරියා. ඉතින් මේ රජයේ නිලධාරියා කවුද කියලා අපි මෙතෙක් වෙනකම් දැනගෙන හිටියේ නෑ. ඔන්න දැන් අපිට පෙන්නනවා ඔහු හිටපු CIA නිලධාරියෙක් කියලා. ඔහුගේ නම ජේමිස් මින්රෝ. දැන් ඔයාලා පටල ගන්න එපා රජයේ නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා කියලා. මේ මෙහෙයුම රෝස් ඇතුළු කණ්ඩායමට බාර දුන්න චර්ච් දැන් සේවයේ නිරත වෙන CIA නිලධාරියෙක්. ඒත් මේ ක්‍රියාදාමයේදී ඉලක්කය වුණ ජේමිස් මින්රෝ නම් පුද්ගලයා විශ්‍රාම ගිය CIA නිලධාරියෙක්. ජේමිස් මින්රෝ කියන නම මම කෙටි කරලා ඉස්සරහට මින්රෝ කියලාම කියන්නම්. ඔන්න දැන් රෝස් ඇතුළු කණ්ඩායමට මේ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා හොඳටම පැහැදිලි. මේ මෙහෙයුම ලේසි කියලා හිතන් ඉදියට රෝස් ඇතුළු කල්ලියට දැන් තමයි තේරෙන්නේ මෙහෙයුම කොච්චර අමාරුද කියලා. ඔයාලට මතක ඇති පල්ලියේදී මිලියන 5කට මෙහෙයුම ස්ථිර වුණා. ඇත්තනම මෙහෙයුම ගොඩක් අමාරු නිසා මේ අයට දැන් මිලියන 5 මදි.
ඒ නිසා කණ්ඩායමේ ප්‍රධානියා වන රෝස් තීරණය කරනවා ගිවිසුම අවසන් කරන්න. ගිවිසුම ඉවරනා කියලා කතාව මෙතනින් ඉවරද? නෑ. දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්න. ඊට පස්සේ සිද්ධිය අපිට පෙන්නනවා ගර්සා දූපතේ මිනිසුන්ට වද දෙන ගමන් ඉන්නවා. කතාව අවධානයෙන් බැලුවම ඔයාලට මතක ඇති රෝස් සහ ලී දූපතට ඇවිල්ලා පැනලා යද්දි වාහනේ ඇතුලේ හැංගුණ සැන්ඩ්‍රාව. මෙතනදී පෙන්නනවා රජේ නිලධාරියන් වන මින්රෝ සැන්ඩ්‍රා වල්ලගෙන ඇවිත් ලී සහ රෝස් ගැන ප්‍රශ්න කරනවා. ඒත් අපි දන්නවා සැන්ඩ්‍රා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. රෝස් සහ ලී සැන්ඩ්‍රාට කිව්වෙත් බොරු නම් දෙකක්. ඒ නිසා මින්රෝට කිසිම දෙයක් සැන්ඩ්‍රාකින් නම් දැනගන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ආයෙත් අපිට පෙන්නනවා රෝස්ගේ කල්ලිය. සැන්ඩ්‍රා රෝස්ට දුන්න සිට්ටේ රෝස් බල කල්පනා කරන ගමන් තමයි ඉන්නේ. රෝස් මේ මෙහෙයුම අතෑරලා දැම්මත් දූපතේ අනතුරක ඉන්න සැන්ඩ්‍රා ගැන හිතන බවක් අපිට පේනවා. පස්සේ රෝස් දැඩි තීරණයක් ගන්නවා. රෝස් ගිහිල්ලා කණ්ඩායමේ අනිත් කට්ටියට කියනවා මම වලීනා දූපතට යනවා කියලා. කණ්ඩායමේ අනිත් අය කියනවා අපිට කිසිම සැලසුමක් නැහැ කියලා. රෝස් කියනවා ඔයාලා ආවත් නැත්නම් මම යනවා කියලා. මෙච්චර වෙලා කතාව අහපු ඔයාලට තේරෙන්නේ ඇති දැන් මෙහෙම වෙනස් මතකට හැල්ලා තියෙන්නේ කියලා. රෝස් නැවතත් මෙහෙම පටන් ගන්න හදන්නේ සැන්ඩ්‍රා වෙනුවෙන්. කණ්ඩායමේ ඉන්න ලී නම් මේකට පොඩ්ඩක්වත් කැමති නැති බවක් තමයි පේන්නේ. ලී කියනවා හොඳයි ඔබට මැරෙන්න ඕන නම් ඔබ තනියම ඵලයන් කියලා. රෝස් අදහස වෙනස් කරන්නේ නැහැ. රෝස් කෙලින්ම ගිහින් නගිනවා වාහනේට. ඒත් එක්කම කණ්ඩායමේ ඉන්න යන් රෝස් එක්ක එනවා කියලා වාහනේට නගිනවා. රෝස් කියනවා මම තනියම යනවා කිව්වේ. ඔබත් මේ පගුලෙන් නයිල් වෙලා ඉදපන් කියලා. යන් කියනවා නෑ මාත් එනවා කියලා. යන් සහ රෝස් දෙන්නම ඔන්න වලීනා වලට යන්න හදන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා මින්රෝ එක්ක එකතු වුණ ජෙන්සන්. ඔන්න මින්රෝ ජෙන්සන් එවලා රෝස් ඇතුළු කල්ලිව මරලා දාන්න. යන් සහ රෝස් පිටත් වෙනවා බලන්න ඉදපු ජෙන්සන් ඔවුන් දෙන්න වශයෙන් පන්නන්න පටන් ගන්නවා. යන් සහ රෝස් ජෙන්සන් හප්පල මරන්න හැදුවත් වෙඩි තියලා මරන්න හැදුවත් ජෙන්සන්ගේ උත්සාහය නම් අසාර්ථකයි. තුන්දෙනාම ආපු වාහන වලින්ම නතර වෙන්නේ පැට්‍රියක් වගේ ප්ලේස් එකක. මෙතනදී යන් සහ ජෙන්සන් අතර සටනක් යනවා. මේ සටන යන්නේ ඉතින් එකම කල්ලියේ සමාජිකින් දෙන්නෙක් අතර. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙන්නම් වෙන්නේ නැහැ. දෙන්නම අතර හොඳ සටනක් යනවා. මේ වෙලාවේ මෙතනට ආපු රෝස් ජෙන්සන්ට වෙඩි තියනවා. ඒත් ජෙන්සන් මැරෙන්නේ නම් නැහැ. මොකද වෙඩි පහර වැදිලා තින්නේ පපුර ටිකක් පහතින්. ඇත්තටම රෝස්ට ජෙන්සන්ව මරන්න උවමනාවක් තිබුණෙත් නැහැ. සටන නවත්තන්නයි රෝස් ජෙන්සන්ට වෙඩි තිබ්බේ. ජෙන්සන් ළඟට ගිය රෝස්ගෙන් ජෙන්සන් අහනවා ඔබ මට වෙඩි තිබ්බා නේද කියලා. රෝස් කියනවා ඔබ අපිව මරන්න හැදුවා කියලා. ජෙන්සන් කියනවා මම ඔයාලව මරන්න නෙවෙයි හැදුවේ බය කරන්න කියලා. රෝස් දන්නේ නෑනේ ජෙන්සන් එව්වේ මින්රෝ කියලා. ඒ නිසා රෝස් අහනවා ජෙන්සන්ගෙන් ඔබ කවුද එව්වේ කියලා. ජෙන්සන් රෝස්ට ළඟට එන්න කියලා විස්තරයක් කියනවා. ඒත් ඒ වෙලාවේ මොකද්ද කිව්වේ කියලා නම් අපිට ෆිල්ම් එකේ පෙන්වන්නේ නැහැ. රෝස් එනවා යන්න එක්ක ගුවන් යානයට වලීනා වලට පිටත් වෙන්න. මේ වෙලාවේ කල්ලිය හැමෝම මෙතනට ඇවිල්ලා ඉන්නවා කියලා පෙන්නනවා. ඔන්න දැන් රෝස් විතරක් නෙවෙයි. කල්ලිය හැමෝම වලීනා වලට යන්න හදන්නේ සැන්ඩ්‍රා වෙනුවෙන්. යන ගමන් කට්ටිය ගන්න එහෙම ලෑස්ති කර ගන්නවා. ඔන්න ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ කල්ලිය ඔන්න ඇවිල්ලා ඉන්නවා වලීනා වල තියෙන සැන්ඩ්‍රාත් එක්ක කලින් බලන්න ආපු මන්දිරයේ ගාවට. මන්දිරයට ඇතුළු වෙන්න උමගක් තියෙනවා. කණ්ඩායමට මේ වැඩේ කරන්න විනාඩි 20යි තියෙන්නේ. රෝස් උමග අවට ඉන්න සෙබළු ටික බලා ගන්නකොට කණ්ඩායමේ අනිත් අය උමකට ඇතුල් වෙනවා. ගර්සා හා මින්රෝ ඇතුළු සෙට් එකම. දැන් මේ මන්දිරයේ ඇතුලේ තමයි ඉන්නේ. සැන්ඩ්‍රා ඒ කියන්නේ ජෙනරාල්ගේ දුවට වද දීපු එකට ජෙනරාල් ගර්සා දැන් මින්රෝ එක්ක තරහින් ඉන්නේ. ජෙනරාල් සැන්ඩාව ඉල්ලනවා. සැන්ඩාව ගෙනත් දුන්නේ නැත්නම් මම ඔබව මරනවා කියලාත් ගර්සා මින්රෝට තර්ජනය කරනවා. මේ අතරේ අපේ රෝස් ඇතුළු කල්ලිය උමගරහා මන්දිරයට ඇතුළු වෙන ගමන් ඉන්නේ. අතරින් පතර බෝම්බ සවි කරන ගමන් තමයි මේ අය යන්නේ.
වෙඩි තිබ්බොත් අවට ඉන්න සෙබළුත් කලබල වෙන නිසා සද්ද නැතුවම කල්ලියේ ගේම ගහනවා. විනාඩි 20ක් ඇතුළත මේ අය එළියට එන්නත් ඕනේ. ඊට පස්සේ අපිට පෙන්නනවා සැන්ඩ්‍රව ගැට ගහලා තියෙනවා. සෙබළු දෙන්නෙක් ඇවිල්ලා සැන්ඩ්‍රට වද දෙන්න තමයි හදන්නේ. එතන හිටපු එක සෙබළෙක් සැන්ඩ්‍රව සිගරට් එකකින් පුච්චන්න හදනකොටම මෙතනට ආපු රෝස් ඒ සෙබළගේ අත කපලා යන්නම පිහිපාරක් ගහනවා. මෙතන ඉඳපු අනිත් අයටත් පහර දීපු රෝස් සැන්ඩ්‍රව ලෙහලා අරගෙන යනවා. කණ්ඩායමේ අනිත් අය බෝම්බ සවි කරන වැඩේ ඉවර කරලා එළියට ඇවිල්ලා ඉන්නේ. ඒ සැන්ඩ්‍ර බේරගන්න ගිය රෝස් තාම ඇවිල්ලා නැහැ. මෙයාලට ලැබිලා තිබුණ කාලයත් ඉවරයි. මේ අතරේ ලී තීරණය කරනවා නැවතත් ඇතුළට ගිහින් බලන්න. ඒත් එක්කම පෙන්නනවා සැන්ඩ්‍රව අරගෙන එද්දි රෝස් සහ සැන්ඩ්‍රව සෙබළු සෙට් එකක් අල්ලගෙන. සැන්ඩ්‍රව අරන් ඇවිත් එයාගේ තාත්තා ජෙනරාල් ගාවට. රෝස් පරක්කු නිසා බලන්න ආව ලී ඇතුළු කල්ලියේ අනිත් සෙට් එක රෝස් ඉන්න තැනට එනවා. මෙතන ඉන්න සෙබළු සෙට් එකට හිතන්නවත් වෙලාවක් ඉතුරු කරන්නේ නැහැ. කල්ලි සෙට් එක සෙබළු ඔක්කොම පහර දෙන්න පටන් ගන්නවා. සටන යන අතරතුර අපිට පෙන්නනවා ගර්සව සහ මින්රෝව. ගර්සා දැන් මින්රෝ එක්ක තරහින් ඉන්නේ. ගර්සා කියනවා මින්රෝට ඔබ මද්ද්‍රව්‍ය කරපු සල්ලිත් අරන් මෙහෙන් ඵලයන් කියලා. ඒත් මින්රෝ යන්න කැමති නැහැ. මින්රෝ කියනවා ඔබට මම නැතුව මෙහෙ සාර්ථක වෙන්න බෑ කියලා. මෙතන රණ්ඩු යන අතරතුර ආයෙ අපිට පෙන්නන්නේ රෝස් බේරගෙන එළියට එන කල්ලි. මේ අයට දැන් උමගෙන් එළියට එන්න විදියක් නැහැ. හැමතැනින්ම සෙබළු වට කරලා. වෙන යන්න පාරකුත් නැහැ. දැන් පෙන්නනවා ජෙනරාල්ට ඇත්ත තේරිලා. කපටි ගමින් සල්ලි වලට යට වෙලා මෙච්චර කලක් දූපත පාලනය කළා කියලා මිනිස්සුන්ට කියනවා. මේ අතරේ සැන්ඩව පානපයක් විදිහට අල්ලගත්ත මින්රෝ ගර්සාවට වෙඩි තියනවා. ඒත් එක්කම උමග වට කරලා ඉන්න සෙබළු ටික කල්ලියටත් වෙඩි තියන්න පටන් ගන්නවා. කණ්ඩායමේ ඉන්න අනිත් අය කියනවා රෝස්ට හය කරු බෝම්බ ටික පුපුරවන්න කියලා. ඒත් පුපුරවන්න විදියක් නැහැ. සැන්ඩ තාම මන්දිරයේ ඇතුලේ. සැන්ඩ එළියට එනකම් මේ අයට බලන් ඉන්න සිද්ධ වෙනවා. සෙබළුත් එක දිගටම වෙඩි තියන ගමන් තමයි ඉන්නේ. ජෙනරාල්ට වෙඩි තියලා සල්ලිත් අරන් පැනගත්තු මින්රෝ සැන්ඩවත් ප්‍රාණපයට අරන් ඔන්න එළියට එනවා. සැන්ඩ එළියට ආව කියලා දැනගත්ත කල්ලිය සවිකරු බෝම්බ සෙට් එකම පුපුරවලා දානවා. මන්දිරේ පුපුරනවත් එක්කම උමකට වෙඩි තීතී ඉඳපු සෙබළුන්ගේ අවධානය වෙනස් වෙනවා. ඒ සමගම කල්ලිය පහර දීගෙනම උමගෙන් එළියට පැන ගන්නවා. මින්රෝ සැන්ඩ්‍රව පානැපේට තියලා පැනගන්න තමයි හදන්නේ. රෝස් නම් මේකට පොඩ්ඩක්වත් ඉඩ දෙන පාටක් පේන්න නැහැ. රෝස් සහ පෙහින් එකතු වෙලා මින්රෝට යන්න තියෙන හෙලිකොප්ටර් එකත් පුපුරවලා දානවා. ඊළඟට පෙන්නනවා සැන්ඩ්‍රව ප්‍රාණපේට අරන් ඉන්න මින්රෝව. මෙතනට එනවා රෝස්. මින්රෝ සැන්ඩ්‍රගේ ඔලුවට පිස්තෝලේ තියන් ඉන්න හින්දා රෝස්ට ආයුධ ඔක්කොම බිම දාන්න වෙනවා. රෝස්ට මින්රෝ වෙඩිත් තියෙනවා. රෝස්ගේ උරහිසට වෙඩි වැදිලා තියෙන්නේ. රෝස්ටත් දැන් අමාරුයි. මින්රෝ සැන්ඩ්‍රගේ ඔළුවෙන් පිස්තෝලේ යහකට ගන්නෙම නැහැ. රෝස්ට වෙන කරන්න දෙයක්වත් නැහැ. ආයුධ අතර ගන්නත් බෑ. එකපාරටම පිටිපස්සෙන් ආව පිහිපාරක් මින්රෝගේ පපුවෙන් එළියට මතුවෙනවත් එක්කම මින්රෝගේ කතාවත් මෙතනින් ඉවර වෙනවා. මේ වැඩේ ඉතින් ලීගේ. ලී ඇවිල්ලා පිටිපස්සෙන් මින්රෝට පහර දීලා. සැන්ඩ්‍රා ඇවිත් රෝස්ව වැළඳ ගන්නවා.
සැන්ඩට දැන් වලීනා දූපතේ කිසිම අනතුරක් නැහැ. සැන්ඩා මේ දූපතෙන් යන්නත් කැමති නැති නිසා රෝස් ඇතුළු සෙට් එකම සැන්ඩට සමු දීලා යන්න යනවා. මේ වගේ දරුණු මෙහෙයුමක් සාර්ථකව නිමා කරපු එක ගැන රෝස් ඇතුළු කල්ලිය සතුට සමරනවා පෙන්නන ගමන් ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් කොහොමද මේ ෆිල්ම් එක? මේ ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ කියලා වගේම The Expendables 2 ෆිල්ම් එකත් ඔයාලට ඊළඟට ඕනේද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඕල් දාලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා මේ සිනමාවට ඉන්ටු සිනමැටික්